සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. එහෙම වෙලා තිබිලා තියෙනවා කියන්නේ. නමුත් මජ්ක්‍ධිම නිකාය වගේ සූත්‍ර පිටක වලට එනකොට ඒක අවස්ථා 7කින් එහෙම නැත්නම් රූපාන්තරණ 7කින් සිද්ධ වෙනවා කියලා මේ රත විනීත සූත්‍රය සඳහන් කරනවා. ඊට පස්සේ සංයුත්ත නිකාය වගේ තැන් වලට යනකොට ඒ හතකට කඩපු විසුද්ධිය විපස්සනා ඥාන ප්‍රධාන ඥාන 8ක් සහ අනිත්‍යවත් එක්ක 16 විපස්සනා ඥාන වශයෙන් විස්තර කරනවා. ඒක මහචීසායඩගේ උගන්වීමේ ප්‍රධාන කොඳු යට පෙළ බවටපත් වුණා. තේමාව බවටපත් වුණා. ඉතින් අපිට දැන් මේ සත්‍යයේ විසුද්ධිය තේරුම් ගන්න වෙන්නේ භාවනා කරුවා නිවන් දැක්කා කියලා කියන අර තනි වාක්‍ය කොහොමද විසුද්ධි 7කට බවටපත් වෙන්නේ? කොහොමද නැත්නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගයේ වශයෙන් සිද්ධ වෙන්නේ කියන එක කෙනෙකුට අනුක්‍රමයෙන් විසුද්ධිය ලැබීමට උදව් කරනවා. ඒ අනුක්‍රමයෙන් ලබා දීමට අපි සාසනික වශයෙන් කියන්නේ ප්‍රතිපදා කියලා. ප්‍රතිපදා කියන්නේ එක රැයින් එක සිද්ධිය නෙවෙයි. දිගට කරගෙන යනකොට මේක අනුක්‍රමයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේට සමාන දෙයක් තමයි විද්‍යාලෝකයේ මේ පරිණාමය කියන එකෙන් අදහස් කරන්නේ. මිනිසයා දවසින් දවස පරිණාමයේ පරිසරයට අනුව හැඩ ගැහෙනවා බලවතා ජය ගන්නවා. ඉතින් එතකොට පරිණාමය කරන්න මිනිසයා නැත්නම් සත්තා පුරුදු වෙනකොට මේකේ කාගේ න්‍යායයක්ද තියෙන්නේ? කවුද මේක මෙහෙවන්නේ කියලා බැලුවොත් මේක කරන කෙනෙක් ඉන්නවයි කියලා ගත්තොත් පරිණාමයේ කතාවට ගැලපෙන්නේ නැහැ. කරන කෙනෙක් ඉන්නවා කියන එක තමයි දේව ධර්ම ආගම් වල කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ මේ සඳහා සතිය අපි ඉදිරිපත් කරගත්තොත් සතියෙන් එයාටම නොදැනි යම් ප්‍රමාණයක් යට ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් මේ පරිණාමයක් පටන් ගන්නවා. මේ පරිණාමය තමයි සත්ත්ව විසුද්ධිය වල විස්තර කරන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදි වශයෙන් විසුද්ධි 7කට විස්තර කරනවා. ඕක තමයි ථේරවාදයේ කියන අපේ මේ ආශ්‍යාකරේ බුදුජාණන් වහන්සේගේ දේවල් පැතිර යෑමේදී මුල් වෙච්ච විසුද්ධි මාර්ගය කියන පොත ලියන්න හේතුනේ මේ විසුද්ධිය 7කට කඩලා පෙන්වන එක තමයි. ඒකෙන් අපි රාමුවක් හදාගත්තා ථේරවාදී කියලා. අපි තේරුම් අරගන්න ඕනේ රාමුවෙන් පිටත් බුද්ධ දේශනාවක් තියෙනවා. ඒගොල්ලෝ විසුද්ධි මාර්ගයේ නෙවෙයි ඒ වගේ ක්‍රම ඉදිරිපත් කරනකොට ආදර්ශයක් වශයෙන් ගන්නවා. නමුත් විසුද්ධි මාර්ගයත් එක්ක ලංකාවේ ඉතිහාසයට ලොකු සම්බන්ධයක් තියෙනවා. විසුද්ධි මාර්ගයත් එක්ක තමයි ලංකාව ධර්මද්වීපයක් වෙන්නේ. විසුද්ධි මාර්ගයේ අනුව ලංකාවත් විසුද්ධි මාර්ගයත් තේරවාදයත් ලෝකෙට පැතිරෙන්නේ ඔය පොතෙන් තමයි. ඒ පොත දැනටත් අපි පාවිච්චි කරනවා විසුද්ධි මාර්ගයේ වශයෙන් ඒවා අනිකුත් පොත් වලටත් පූර්වාදර්ශයක් වෙලා තියෙනවා. ඉතින් ඒකට මේ සතිය කියන මේ පුංචි කාරණාවේ දැන් අපි පොඩ්ඩකට ඉස්සලා අත්දැකනේ මම දැන් මෙතන ඉන්නවා කියනකොට කොහොමද විසුද්ධියක් වෙන්නේ කියන එක මම දැන් තේරුම් ගත්ත ආකාරයක් මම මේ කියන්න හදන්නේ. දැන් අපි විසුද්ධියක් බලන්නේ නැතුව සතියක් නැතුව හිටියොත් ඊට අතීතේ ඉන්නවනම් අනාගතේ ඉන්නවනම් වෙන කෙනෙක් ගැන හිතනවනම් වෙන තැනක් ගැන හිතනවනම් අසුද්ධියක් කියලා හිතනවා. ඉතින් විසුද්ධියකට අපි හිත යොදලා සතිමත් උනේ නැත්නම් සනාතනව හිතේ සිද්ධ වෙන්නේ අසුද්ධියක්. අපි ඒකට කියනවා හිත බාහිරාවර්ති වෙනවයි කියලා. අපිට හිතට තියෙනවා මානවයේ හිතට තියෙනවා විශාල හැකියාවල් දෙකක්. ඕනනම් අන්තරාවලෝකනය කරන්න පුළුවන් නැත්නම් බාහිරාවලෝකනය කරන්න පුළුවන්. අන්තරාවර්ති වෙන්න පුළුවන් බාහිරාවර්ති වෙන්න පුළුවන්. මුළු ලෝකෙම කරන්නේ අපි බාහිරාවර්ති කරනවා. අධ්‍යාපනයෙන් කරන්නේ ඒක, සෞඛ්‍යයෙන් කරන්නේ ඒක, සංස්කෘතියෙන් කරන්නේ ඒක, ශිෂ්ටාචාරයෙන් කරන්නේ ඒක, දේශපාලනයෙන් කරන්නේ ඒක, ආර්ථික විද්‍යාවෙන් කරන්නේ ඒක, සමාජ විද්‍යාවෙන් කරන්නේ ඒක. ඉතින් අපි පුදුම තරඟයක ඉන්නවා මේ බාහිරාවර්ති වෙලා අනික් අයට වැඩි ඉස්සරහට යන්න. දැන් මේ හැදෙන පොඩි කොල්ලෝ පවා, කෙල්ලෝ පවා අපි උනන්දු කරන්න හදන්නේ අනික් කට්ටියත් එක්ක මේ රේස් එකේ ඉස්සරහට යන්න. කොහෙද ඉස්සරහට යන්නේ? බාහිරටයි යන්නේ. ඒකට මේ සමස්තයක් වශයෙන් වෙන්නේ අසුද්ධියක් කියන එක කිසිම නායකයෙකුට පිළිගන්න බෑ. කිසිම සමිතියකට පිළිගන්න බෑ. කිසිම සංවිධානයකට පිළිගන්න බෑ. ඒක ඔක්කොම මාරපාක්ෂිකයි කියලා ඒ නිසා මං හිතාගත්තා. මේ මං කියනකොට සැර වැඩි ඇති. ඒ මට වෙන කියන්න ක්‍රමයක් නෑ. යථාර්ථය කතා කළ යුතුයි. ඔව්. මොකටද අහන්නේ මේ වර්තමානට ගන්න යනවට කිසිම කෙනෙක් කැමති නෑ. අඩු ගන්න මමත් කැමති නෑ. දැන් මට මේක කියලා දීලා මම මේකට පෙළ ගැහිලා හිටියත් අටසිල් සමාදන් වෙලා සුදු ඇඳගෙන බාපණයක් දාලා හොඳට අතු ගාපු තැනක වාඩි වෙලා හිටපන් පුතා මෙතන කිව්වට මම හිත කැමතිත් නැහැ. දැන් මෙහෙව්
අද්විතීය කාරණාවක් නැත්නම් අභීත කාරණාවක් කොහොමද බුදුරජාණන් වහන්සේ මානව හිතට දෙන්න හිතුවේ? ඒක තමයි සිද්ධාර්ථ මනස කියන්නේ. ඒ මනසක් තමයි අපි ළඟ තියෙන නමුත් සිද්ධාර්ථ කුමාරයා මේක සාක්ෂාත් කරලා මේක දෙන්න ඕනේ කියලා හිතුවා. හිතලා පස්සේ පසුබෑවා. ගන්න කෙනෙක් නැහැ. නරක නිසා නෙවෙයි. මුළු ලෝකෙම එකතු වෙලා මේ බාහිරවර්තී කරන්න හදන මේ කටයුත්තේදී මේක අන්තරාවලෝකනයක් අපි ඒකට ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියනවා නැත්නම් විපස්සනාව කියලා කියනවා. අන්නේ සඳහා එකම ටූල් එක එකම ඒකායන මාර්ගයේ වශයෙන් සත්‍ය පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේකෙදි පොඩි වශයෙන් මම පෙන්ලා දෙන්න කැමතියි. දැන් විද්‍යාවයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයට දෙකටම පාවිච්චි වෙන මේ ඇනලිටිකල් මයින්ඩ් එක. එහෙම නැත්නම් මේ විචක්ෂණ බුද්ධිය. දෙකේ වෙනස විද්‍යාව බාහිරාවර්ති බුදුරජාණන් වහන්සේ තනිකරම අන්තරාවර්ති නෙවෙයි බාහිරාවර්ති සහ අන්තරාවර්ති දෙකම ගන්නවා. හැබැයි දෙන්නම පාවිච්චි කරන්නේ. කියන්නේ නවීන විද්‍යාවත් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන එකම උපකරණය. මේ විචක්ෂණ බුද්ධිය. විද්‍යාවට තේරුම් ගන්න දැන් අවුරුදු 20කට විතර කල් එනකම් විද්‍යාවට තේරුම් ගන්න බැරි වුණා අපි බාහිරවර්ති කියලා. නමුත් මේ අපේ යුගයේ પરම්පරාවේදී විද්‍යාවට තේරුණා මේ විද්‍යාව දියුණුව කියන්නේ මානවයන් නොමග ඇරීමක් කියලා. සමහර වෙන්න මම මෙහෙම කිව්වා. මොකද අදින්න උගව දෙනෙක් විද්‍යාව කරු කරලා කතා කරනවා මාත් උගක් ඉගෙන ගත්ත විෂයක්. නමුත් බාහිරවර්ති වීම නිසා විද්‍යාව හොයාගත්ත අලුත් වචනයක් මයින්ඩ් සයන්ස් කියලා. එමෙද බටේර ලෝකේ හිටපු දර්ශනයට මුල් වෙච්ච රානේ ඩෙකාට් කියන කෙනා කිව්වා ergo cogito sum. I think therefore I am. ඒසා මම කියන්නේ හිතන එක කියලා. ඊට පස්සේ කිව්වා මම කියන්නේ හිතන එකේ හිතගෙන හිතන්න යන්න එපා. ඒක පල්ලියට බාර දෙන්න. අපි භෞතික පැත්ත ගමු කියලා. එහෙනම් තමයි ඔය අපි හන්දට ගියේ අයිසෙක් නිව්ටන් මේව හොයාගත්තේ ගොඩාක් කරගෙන කියලා බලනකොට විද්‍යාව විශ්ින් බුද්ධ ආගම සහ අනිකුත් ආගම් කාබාසිනිය කරගෙන නැගලා ගියා.